ඉතින් ජනතාව තුළ විශාල සැකයක් මතුවෙන්න ගත්තා විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වල මේ යන්නේ පරණ ආණ්ඩු හැසිරුණ විදිහම නේද මේ. ඒ කියන්නේ සිංහල බෞද්ධ ආණ්ඩුවක් පිහිට වෙලා ඔවුන් හැසිරෙන විදිහ නේද මේ. අන ඒ වගේ තැන් මේගොල්ලෝ අත්හරිනකොට ජාතිවාදී පක්ෂය ඒවා මතු කරලා ආයෙ උඩට ගන්නවා. දැන් ඒක හරියට මාකට් කරලා ඉවරයි. ඉතින් ඒ සැකය මේ යන්නේ අර පරණ විදිහම නේද මේක අලුත් දෙයක් නෙමෙයි නේද කියන ඒ ප්‍රශ්නේ ඇවිල්ලා බොහෝ දුරට ඔවුන්ට මතු වුණා. දැන් අපිම ඡන්දෙ දීලා අපේ ඉඩම් අපෙන් මේ මහාණ්ඩු උදුර ගන්නවා. දැන් බොහෝ දුරට මහාඔය එල් කලාපය, වැලිඔය එල් කලාපය, ඔය වගේ වනජීව රාශි වනජීවී දෙපාර්තමේන්තුව ඔවුන් ඇවිල්ලා අන්තිම ආණ්ඩුවල ඔවුන් කරෙත් ඒ රාමුව නැත්තම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒවා එලිපිට තියාගෙන ඔවුන් ඇතුලේ කරේ පුළුවන් තරම් දමිළ ජනතාවගේ ඉඩම් ඔවුන් හතට පත් කරගන්න, මහාණ්ඩුවට පත් කරගන්න. අක්කර ගාන, අක්කර 100 ගණන්. දැන් මුලතිව්වල විහාරයක් හදනවා නම් ඒක හොඳයි. ඒක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලේඛනවලම තිබෙනවා. ඒක ඉතාමත් පුරාවිද්‍යාත්මක තැනක්. නමුත් එතන අක්කර 100ක බෝධියක් හදන්න ඕන කියන ඒ තේමාව එන්නේ කොතනද? ඉතින් එතන එලිපිටම පේනවා මේ කරන්නේ දමිළ ජනතාව වැඩිපුර බහුතරව ජීවත් වෙලා ඉන්න ප්‍රදේශවල වල ඔවුන්ව එලවන එක නැත්තම් ඔවුන්ව දිය කරන එක. ඉතින් මේ වගේ දේවල් එලිපිටම හැමෝටම පේනකොට ජාතික ජන බලවේගයට මේවට උත්තරයක් නැහැ. ඇත්තටම ජාතික ජන බලවේගය කඩාගෙන වැටෙන්න අරගෙනද කියන කතාවක් දැන් බොහෝ දුරට කතා වෙනවනේ නේ. ඇත්තටම ජාතික ජන බලවේගය කියන මේ රජය ඉතාමත් සිහින මැද පටන් ගත්තු රජයක් මේක. මේ ආණ්ඩුව බිහි කිරීමට මුළු ලංකාවම එක්සේසත් වෙලා උත්සාහ කරා, ප්‍රාර්ථනා කරා. නමුත් මාස 6ක් යන්න කලින්ම ලක්ෂ 23කටත් වැඩිය ඡන්ද ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ ඉන්නකොටම නැති වෙනවා නම් ඒක බැරෑරුම් ප්‍රශ්නයක් මම හිතන්නේ. විශේෂයෙන්ම පාර්ලිමේන්තු ඡන්දෙදී ලෝකෙම විස්මයටපත් වූ දෙයක් තමයි උතුරු සහ නැගෙනහිර ඒ ඡන්ද ලබා දීම පිළිබඳව. ඒ ඡන්දදායකයින් හැසිරුණ විදිහ ඇත්තටම ලෝකෙම විශ්මිතයට පත් වුණා. මොකද ඉතිහාසයේ පළමුවෙනි වතාවට යාපනයේ අර්ධද්වීපයේදී සිංහල පක්ෂයක් නැත්නම් ලංකාවේ ජාතික පක්ෂ උතුර ජයග්‍රහණය කරනවා. ලෝකෙ කවුරුත් ඒක බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊටත් වැඩිය කියනවා නම් ජාතික ජන බලවේගයටම උතුරු නැගෙනහිර ඡන්ද පිළිබඳව එහෙ දිනන්න බැහැ කියන මතේ ඔහුනුත් හිටියා. උනාට ඡන්ද ප්‍රතිඵල ආපු ගමන්ම ඔක්කොම වෙනස් වුණා. පළවෙනි වතාවට ඉතිහාසයේ ලංකාව එක්සේසත් වුණා. 2009 යුද්ධයෙන් පස්සේ රට එක්සේසත් වුණායි කියන එක බොරුවක්. ඒක බොරු. යුද්ධයෙන් කවුරුත් දිනන්නේ නැහැ. යුද්ධයෙන් LTTE පරාජය කරා. එම ප්‍රදේශය අත්පත් කරගත්තා, නිදහස් කරගත්තා. ඕන වචනයක් දාගන්න පුළුවන්. ඒ වුණාට රට එක්සේසත් වුණාද? අපි එකමුතු වුණාද? අපි එකසේ එක රටක් හැටියට ඉස්සරහට යන්න උත්සාහ කරාද? ඒ පදනම එතන වැටුණාද කිව්වොත් ඒක නෑ. එහෙම දෙයක් සිද්ධ වුණේ නෑ. ඇත්තටම ලංකාවේ ඉතිහාසයේ ලංකාව එක්සේසත් වුණේ ඒ පාර්ලිමේන්තු ඡන්දෙත්. ඉතින් දැන් ආයෙමත් උතුරු නැගෙනහිර ජාතික දේශපාලනයෙන් ඉවත්ව ගිහින් තිබෙනවා. පාර්ලිමේන්තු ඡන්දය ඉවර වෙලා මාස 6ක් යන්න කලින්. ඉතින් ජාතික ජන බලවේගයට කදිම අවස්ථාවක් හම්බුණා. ඒ කදිම අවස්ථාව කියන්නේ ඉතිහාසයේ පළමුවෙනි වතාවට උතුරු සහ නැගෙනහිර ඒ බෙදුම් වාදී සංකල්පයෙන් බැටකෑ මිනිස්සු, යුද්ධයකින් හිත්වාල වෙච්ච මිනිස්සු ඔවුන් පළවෙනි වතාවට Tamanගේ අත දික් කරලා ඔවුන් මධ්‍යම ලංකාවේ ආණ්ඩුවට කියනවා අපි ඔයගොල්ලොත් එක්ක එකතු වෙලා වැඩ කරන්න කැමතියි කියන ඒ මතය. ඉතින් ඒ මතය ඔවුන් ප්‍රකාශ කරනකොට උතුරු සහ නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්න ඔක්කොම ඉවර වෙලාද කියලා ඇහුවොත් නෑ. ඔවුන්ටම ආවේනික වූ එම ප්‍රශ්නය සහ ඔවුන්ගේ ජාතික ප්‍රශ්නය, ඒ ජාතික ප්‍රශ්නයට විසඳුම ඔවුන්ගේ හිත්වල තිබෙන ඒ තුවාල ඒ ඔක්කොම එහෙමම තියෙනකොටමයි ඔවුන් පාර්ලිමේන්තු ඡන්දෙදී ජාතික ජන බලවේගයට ඉතා විශාල වශයෙන් ඡන්දය ලබා දුන්නා. ඇත්තටම යාපනයේ දෘෂ්ටිකය ගත්තත් පාර්ලිමේන්තු ඡන්දෙදී ජයග්‍රහණය කරපු ඒ කැන්ඩිඩේට්ස්ලා කවුද කියලාවත් යාපනයේ මිනිස්සු ඒ වෙලාවේ දන්නේ නැහැ. නමුත් ඔවුන්ට පොඩි බලාපොරොත්තුවක් ඇති වුණා අනුර කුමාර සහෝදරයාගේ කැරිස්මැටික් එක. අනුර කුමාර සහෝදරයා කතා කරන විදිය මේ ඉන්නේ අපේම කෙනෙක් නෙමෙයිද කියන ඒ හැඟීම සහ ලංකාව ඉතිහාසයේ පළමුවෙනි වතාවට වෙනස් වෙන්න උත්සාහ කරනකොට ඒ වෙනස් වීමෙන් අපි බෙදිලා ඉන්න හොඳ නෑ කියන මේ මතයේදී තමයි ඔවුන් අනුර කුමාරට ඡන්දේ නොදුන්නත්
ඉන් පසුව අයිටක් එක තමිලරසු පක්ෂය නැත්තම් ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් වැනි හාඩ්කෝර් මතය තියෙන කට්ටියගේ ඒ මතවලට හාත්පසින්ම වෙනස් වෙලා ඔවුන් ඡන්දය ලබා දුන්නේ අනුර කුමාර සහෝදරයාගේ පක්ෂයට. විශේෂයෙන්ම අනුර කුමාර සහෝදරයාට ඡන්දය දුන්නේ නැහැ. නමුත් ඒ කැරිස්මැටික් එක ඒ වේව් එක වැඩ කරේ ඇවිල්ලා ඔවුන්ගේ පක්ෂයට. ඉතින් කාටද අපි ඡන්දෙ දෙන්න කියන එකවත් උතුරු නැගෙනහිර බොහෝ දුරට කවුරුත් දැනගෙන හිටියේ නැහැ. නමුත් මාලිමාවට ඡන්දය ලබා දෙන්න ඕනේ. මේ වෙනස් වීම අපිටත් අවශ්‍යක් තිබෙනවා කියන ඒ පණිවිඩය වුන් ලබා දුන්නා. දෙවනි දේ තමයි උතුරු සහ නැගෙනහිරේ සිටින දමිළ පක්ෂ විශේෂයෙන්ම ඉලංගයි තමිළරසු පක්ෂය ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ තමිழ் தேசிய மக்கள் මුන්නනි නැත්නම් කොංග්‍රසය ඔවුන්ගේ පක්ෂය එවැනි පක්ෂ හැමදාමත් කරේ ඔහුන්ට ඡන්දයක් ලං වෙනකොට ඔහුන් දමිළ ජාතිකත්වය ඔහුන් ඉදිරියට ගන්නවා. මෙහෙමත් දෙයක් වුණානේ. දැන් උතුරු සහ නැගෙනහිර ඡන්ද පාර්ලිමේන්තු ඡන්දෙදී ඔහුන් එක් වරටම කවුරුත් හිතුවේ නැති විදියට ජාතික ජන බලවේගයට ඡන්දය දුන්නාම දකුණේ හිටපු ගම්මන් පිළලා විමල් වීරවංශලා ඔහුන් ආය පටන් ගත්ත කතා කරන්න මෙන්න මේක ඩයස්පෝරාවෙන් සිද්ධ වෙච්ච දෙයක් කියලා. ගොන්නු වගේ ඒ කතාව ආයෙමත් කතා කරන්න ගත්තා. ඉතින් ඒගොල්ලෝ කැමති නෑ මේ එක්වීමට. අන්න ඒ වගේම මේ එක්වීම උතුරු නැගෙනහිර ඉන්න දමිළ ජාතික පක්ෂයටත් ඒක කැමැත්තක් උනේ නෑ. මම එකක් කියන්නම්. අන්න ඒ දේ ඔහුන්ට කැමති නෑ. ඉතින් ඔහුන් මනසේ තියාගෙන හිටියේ මේ දමිළ ජාති ભેදය, දමිළ ජාතිවාදය කොහොම හරි මතු කරගෙන අපි ආයෙ මෙතනට එන්න ඕනේ කියන තැනට. ඒකෙන් හොඳ දේකුත් සිදු වෙලා තියෙනවා. ඒක තමයි දැන් ආයෙ උදේ ගම්මන් පිළලා නැත්තම් විමල් වීරවංශලා වගේ සිංහල ජනතාවගෙන් නිරපෙච්ච අය නැත්නම් සිංහල ජනතාව ප්‍රතික්ෂේප කරපු ඔහුන් දැන් ඔහුන්ට ඒක කියන්න බෑ. මේක දැන් ජාතික ජන බලවේගය කියන්නේ ඩයස්පෝරා ආණ්ඩුවක් නෙමෙයි. ඔහුන්ටයි දමිළ ඩයස්පෝරාවටයි සම්බන්ධයක් නැහැ කියන තැනට දැන් ඔහුන්ට එන්න වෙනවා. ඒකට මොකද ඔහුන් සමහරක් සාධක ඉදිරිපත් කරා. ඒක තමයි ඔටෝවා වලට අනුර කුමාර සහෝදරයා යනකොටයි තව ෆ්‍රාන්ස් ලන්ඩන් වගේ තැන්වලට යනකොටයි එහි බොහෝ දුරට බහුතරයක් ඇවිල්ලා හිටපු ඩයස්පෝරාව 80%ක් 85%ක් හිටිය සිංහල ජනතාව. ඒක බලාගෙන මොහුන් කිව්වේ මේ දෙමළ LTT ඩයස්පෝරාවෙන් තමයි මේ ජාතික ජන බලවේගය කියන මේ ආණ්ඩුව අනුර කුමාර කියන ආණ්ඩුව හදන්නේ කියලා. දැන් ඒක ඒගොල්ලොට කියාගන්න බෑ. මොකද උතුරු සහ නැගෙනහිර පළාත් පාලන ඡන්දෙදි දැන් වෙන් වෙලා ගිහින් ඉවරයි. ඔවුන්ගේ පක්ෂ වලට ගිහිල්ලා ඉවරයි. ඒ ඡන්දේ ප්‍රකාශ කරනකොටම දමිළ ජනතාවටම තිබෙන ආවේනික ප්‍රශ්න අවුරුදු 70ක් ඔහුන්ට තිබෙන ඒ ප්‍රශ්න ඒක එහෙමම තියෙනකොටයි ඔහුන් ඒ ඡන්දෙදි එහෙම හැසිරුනේ. ඒකට යම් කිසි දෙයක් යම් කිසි බලාපොරොත්තුවක් හරි ඇති කරගන්නට ඇති කරලා දෙන්නට ජාතික ජන බලවේගයට හෝ අනුර කුමාර දිසානායකට ජනාධිපතිතුමාට හෝ ඔහුගේ පක්ෂයේ ක්‍රියාකාරීන්ට හෝ ඒක කරගන්න බැරි වුණා. දකුණේ ඡන්ද අඩුවීමේ සාධකයක් වෙන්නේ මොහුන් කතා කරපු දේවල් කිසිම දෙයක් මේ මාස 6ේදී කරන්න පටන් අරන්වත් නැහැ. ඉතින් මෙච්චර කැඩිලා බිඳිලා තිබුණු හිත් එකට එකතු වෙලා ජාතික ජන බලවේගයට ලංකාවේ ඉතිහාසයේ ඉතාමත් ස්වර්ණමය අවස්ථාවක් ලබා දුන්නා. අපි එකට ඉමුයි එකට වැඩ කරමුයි කියලා. ඉතින් ඔහුන්ටම තිබෙන මේ ආවේනික ප්‍රශ්න ඔවුන්ගේ ජාතික ප්‍රශ්න වෙන්න පුළුවන්. ඔහුන්ගේ ඉඩකඩම් මහා ආණ්ඩුවෙන් පවර ගන්න දේවල් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර දමිළ බහුතරයක් ජීවත් වෙන තැන්වල මේ 2000න් පස්සේ නැත්නම් 2009න් පස්සේ මතුවෙන විහාරවල් වෙන්න පුළුවන්. මේවට ඔහුන් උත්තරයක් කිව්වා. ඒ ප්‍රශ්න ඔහුන්ගේ ජාතිවාදී ප්‍රශ්නයක් නෙමෙයි. එහෙම ජාතිවාදී ප්‍රශ්නයක් නම් ඔවුන් හැමදාමත් ඡන්ද දෙන්න ඕනේ ඒ උතුරු සහ නැගෙනහිර ඒවා කතා කරන අයට. නමුත් පළවෙනි වතාවට ඔවුන් ලංකාවේ නොදන්න පක්ෂයකට ඡන්ද දීලා ඔහුන් පත් කරගත්තා. ඔහුන්ට අතෙන් අත දුන්නා. අනුර කුමාර සහෝදරයාව ඔහුන් වැළඳ ගත්තා. ඇත්තටම දමිළ චිත්‍රපටයක එන හීරෝ වගේ ඔහුන් සෙලිබ්‍රේට් කරා. ඉතින් මේ කිසිවක් ඔහුන් ගණන් ගත්තේ නැහැ. හැමදාමත් මධ්‍යම ආණ්ඩුව කරන ඒ කියන්නේ දැන් උතුරු සහ නැගෙනහිර ඉන්නේ අපිත් එක්ක උන්ට ආවෙනික වූ ප්‍රශ්න කිසිවක් නැහැ. ඔවුන්ට කිසිම දෙයක් දෙන්න ඕනේ නැහැ. දැන් අපි අභිවෘද්ධියට යමු. ඒ ප්‍රශ්න ඒ ඔවුන්ගේ යටිතල පාසුකම් හදලා දෙමු. අන්න එතනට ආයමත්පත් වුණා මේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. අන්න ඒක හරියටම මාකට් කරගත්තා මේ දමිළ ජාතික පක්ෂ. ඒ කියන්නේ සිංහල මහා ආණ්ඩුවක් ඇති වෙලා තිබෙනවා. අපිට විරුද්ධව කටයුතු කරලා අපේ ඉඩකඩම් ටික එදා ඒගොල්ලෝ පවර ගත්තා. දැන් ඕගොල්ලෝ ඡන්දෙ දීපු ඒගොල්ලොම පවර ගන්නවා මොනවද ඕගොල්ලෝ කරන්න යන්නේ. මෙන්න මේ ප්‍රශ්නේ බොහෝ දුරට දෙමළ ජනතාවගේ සිත්වලට වැදුනා. දෙවෙනි එක තමයි ජනතා විමුක්ති පෙරමුණ දමිළ ජනතාව පිළිබඳව 2009ට කලින් තිබුණු මතය මොකක්ද කියන එකයි මෙතන තිබෙන ප්‍රශ්නේ.
කියන්න තියෙන්නේ මෙච්චරයි. දැන් LTT නෑ. LTT ජීවතුන් අතර නෑ. ඔහුන් මුළුමනින්ම ක්‍රියාවිරහිත වෙලා ඉන්නේ. ඩයස්පෝරාව ගැන මේගොල්ලෝ නිකන් දාලා පුම්බන්න පුළුවන්. එහෙම දෙයක් එතන නෑ. ඩයස්පෝරාවත් කැඩිලා තියෙන්නේ. ඒ වුණාට LTT හිටියේ කවුද? හිටියේ තාමත් ඔය උතුරු නැගෙනහිර ජනතාවගේ ඔහුන්ගේ අයියා වෙන්න පුළුවන්, ඔහුන්ගේ මාමා වෙන්න පුළුවන්, ඔහුන්ගේ බාප්පා වෙන්න පුළුවන්, කුමක් හෝ ඥාතියෙක් වෙන්න පුළුවන්, බිරිඳ වෙන්න පුළුවන්, ස්වාමි පුරුෂයා වෙන්න පුළුවන්. ඒ අයනේ LTT හිටියේ. දැන් කාලයක් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රචණ්ඩකාරීව හැසිරෙනකොට ජේ.ආර්. ජයවර්ධන වෙන්න පුළුවන්, ප්‍රේමදාස වෙන්න පුළුවන්. හරි අපිරිය ලෙස ජනතා විමුක්ති පෙරමුණේ අහිංසක කොල්ලෝ කෙල්ලෝ මරලා දාලා ඒක ප්‍රචණ්ඩකාරීව ඉවර කරනකොට දැන් ඒ මිනිස්සුන්ගේ ඥාතින් තාමත් ජීවිතුන් අතර ඉන්නවනේ ඉතින්. ඔවුන්ගේ අතින් මැරුම් කෑපු තමන්ගේ සහෝදරයා, තමන්ගේ ස්වාමි පුරුෂයා, තමන්ගේ පුතා, සූර්යකන්ද වගේ, බටලන්ද වගේ. දැන් ඒගොල්ලෝගේ හිතේ ඒවා තියෙනවද නැද්ද? දැන් ඒගොල්ලෝ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවක් ගන්නකොට ඔවුන් සතුටු වෙනවද නැද්ද? අන්න ඒ වගේ මනසක් ඉතින් ඔවුන්ටත් තියෙන්නේ. ඒගොල්ලෝ ත්‍රස්තවාදීද? ඔවුන්ගේ ක්‍රියාකලාපයේ ඊට පස්සේ කොහොමද වෙනස් වුන්නේ? ඔවුන්ව මයින්ඩ් වොෂ් කරේ කොහොමද? ඔවුන්ට මග පෙන්නුවේ කවුද කියන එකකින් තමයි අනිත් ප්‍රශ්නේ එන්නේ. LTT ඔහුන්ට තිබුණු ඒ කැරිස්මැටික් එක තාමත් දමිළ ජනතාවගේ හිතුපතුලේ තිබෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනකොට ඔය දමිළ ජාතිවාදය කියන දේ, ජාතිකත්වය කියන දේ ඉබෙත්ම මතු කරලා ගන්න පුළුවන් කාටද? හොඳට කතා කරන්න පුළුවන්, හොඳට දෙමළ කතා කරන්න පුළුවන්, එදා කාලේ වෙච්ච දේවල් ගැන ආය මතු කරලා කතා කර ඉතිහාසය ගැන කතා කරන්න පුළුවන් අයට ඒක ගන්න පුළුවන්. ඒක දමිළ ජාතික පක්ෂව ඉතාමත් හරියටම ඒක කරගත්තා. දැන් අපිටයි කියලා කිසිම විසඳුමක් නැහැ. මෙන්න අපිට තියෙන පළාත් සභාවත් දැන් මේගොල්ලෝ නැති කරන්න යනවා. මොකද හැමදාමත් පළාත් සභාවට විරුද්ධව හිටපු කට්ටිය තමයි මේ ජනතා විමුක්ති පෙරමුණ. ඉතින් දැන් මේගොල්ලෝ ඒක ගැන කතා කරන්න, 13 ගැන කතා කරන්න, අඩුම වශයෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයා එනවා නම්, නැත්නම් සජිත් ප්‍රේමදාස මහත්මයා එනවා නම්, නැත්නම් මහින්ද රාජපක්ෂ කවුරු ආවත් ලංකාවේ ජාතික ප්‍රශ්නයක් තියෙනවයි කියන මතේ හැමෝම හිටියා. ඒක කවදාවත් වෙනස් වුණේ නැහැ. ඉතින් ජාතික ජනබලවේගය ඒ ගැන කිසිම හැටියට මතයක් ප්‍රකාශ කරෙත් නෑ. ඔහුන් තිබෙන පළාත් සභාවත් නැති කරවයි කියන ඒ මතයත් උතුරු නැගෙනහිර පළාතේ ජනතාවට ගෙනිලා මේ ජාතික පක්ෂය දැම්ම. ඒක හරියට මාකට් කරගත්තා. තුන්වෙනි එක තමයි විශේෂම යාපනය දිස්ත්‍රික්කය. ජනතා විමුක්ති පෙරමුණේ නැත්නම් ජාතික ජනබලවේගයේ යාපනයේ දිස්ත්‍රික් නායක රාමලිංගම් චන්ද්‍රසේකරන් දැන් අද අමාත්‍යවරයෙක් ඔහු වතුකරේ ඉපදිච්ච කෙනෙක්. ඉතින් යාපනයේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරාට පස්සේ ජනතා විමුක්ති පෙරමුණට තිබුණේ නැත්නම් ජාතික ජනබලවේගයට තිබුණේ රාමලිංගම් චන්ද්‍රසේකරන් සහෝදරයාව එතනින් ගලව ගන්න එක. එතනින් ගලවගෙන ඔතෙන්ටික් යාපනයේම ඉපදුච්ච කෙනෙකුට ඒ නායකත්වය ලබා දීලා ඔහු පක්ෂීය ක්‍රියාකාරීත්වය ඔහුට බාර දෙන්න තිබුණා. මොකද යාපනය කියන්නේ හැමදාමත් කුලවාදයෙන් ඉතාමත් පිරිච්ච දෙයක්. යාපනයට වතුකරේ මිනිස්සුන්ව ඇවිල්ලා පෙන්වන්න බෑ. ඔවුන් වෙනස්, අපි වෙනස් කියන මතය. ඉතින් වතුකරේ ඉඳන් ආපු කෙනෙක් හැමදාමත් ඇවිල්ලා ප්‍රෙස් මීට් කරනවා. ඔහු අමාත්‍යවරයෙක්. හැමෝම නගපු ප්‍රශ්නයක් තමයි දැන් රාමලිංගම් සහෝදරයා කියන්නේ, රාමලිංගම් චන්ද්‍රසේකරන් කියන්නේ ඇත්තට මුළු රටටම ෆිෂර්මන් මිනිස්ටර්ද නැත්නම් යාපනයට විතරයිද කියලා. ඉතින් වතුකරේ ඉපදිලා එක්කෙනෙක් ඇවිල්ලා අයිම අපිත් එක්ක මේ රජ කරන්න බලන්නේ, අපිව මේ ලීඩ් කරන්න බලන්නේ, ඔය වගේ ಜಾති ප්‍රදේශවාදී දේවලුත් ඒ මිනිසුන්ට ගෙනිලා දැම්මා. ඉතින් දැන් ඉතිහාසයේ හම්බුණු ස්වර්ණමයම අවස්ථාවක් ජාතික ජනබලවේගය අතින් ගිලිහිලා ගිහින්. නමුත් දැනුත් වෙලාවක් තිබෙනවා. මේ රටේ ජාතික ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ජාතික ප්‍රශ්නයට අවුරුදු 70ක් 75ක් අපි වැටකාලා ඉවරයි. අපි ලේ හලලා තිබෙනවා. දෙපැත්ත කාරණාවක්ම නැතුව නැත්නම් මොකද්ද කාරණාව කියලා අද වෙනකන් හොයාගන්නවත් බැරුව අපි එකිනෙක කෙනාත් එක්ක ගහගෙන ඉන්නවා. ඉතින් මේ ජාතික ප්‍රශ්නයකට විසඳුමක් අවශ්‍යයි. උතුරු නැගෙනහිර සහ ලංකාවේ ජීවත් වෙන සුළු ජාතිකයන්ට විශේෂ ප්‍රශ්න තිබෙනවා. ඒ ප්‍රශ්න ගැන විසඳුම් දැන් ජාතික ජනබලවේගය දැන් ඉන්න තරමට නැත්නම් ලංකාවේ කුමන ආණ්ඩුවක් තිබුණත් දකුණ උතුර නෙමෙයි කිසිම දෙයක් කරගන්න බැහැයි කියන තැනින් තමයි ඉන්නේ. ඒක එච්චර ලේසි නෑ. මේ ලෝකේ හැසිරෙන විදිහට දැන් ඉන්දියන් පාකිස්තාන් යුද්ධය මතුවලා තිබෙන අනුව මේක වෙනස් තැනකට යන්නේ. ඉතින් ආර්ථික වශයෙන් මෙහෙම ස්ටේබල් තැනකට යන එකම ඉතාමත් දුෂ්කරයි. ඉතින් එහෙම තිබුණත් මේ ප්‍රශ්නවලට විසඳුමක් අපි ගේන්නම් කියන දේ හරි හැටියට මාකට්වත් කරගත්තේ නැහැ. මේ මාස 6න් කතාව විතරයි තිබුණේ. ඉතින් දකුණේ ඡන්ද කියන්නේත් ඒකමයි. දකුණේ ඒ ඡන්ද අඩුවීමත් කියන්නේ දැන් වැඩ කරපල්ලා.
දැන් අපිට කතා ඕන්න අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණ ලස්සනට කතා කරනවා කියන එක අපි දන්නවා. ඒ කතාවම දැන් ඒගොල්ලොගේ නැතිවීමටත් සාධකයක් වෙන්න යන්නේ. තාමත් ජාතික ජනබලවේගයට වෙලාව තිබෙනවා. ඔහුන්ට ක්‍රියා කරන්න ගොඩක් කල් තිබෙනවා. අපි හිතනවා ජාතික ජනබලවේගය කියන හැමෝගෙම සිහිනය තවදුරටත් ප්‍රක්ටිකල් වැඩ කරයි කියලා අපි හිතනවා. උතුරු නැගෙනහිර ඡන්ද සහ ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණ නැත්නම් ජාතික ජනබලවේගයට නැති වුණු ඒ ඡන්ද ටික ඔහුන්ට නැවත ලබා ගන්න පුළුවන් කියලා අපි හිතනවා. අපි ප්‍රාර්ථනා කරනවා. මොකද අපිට ලංකාව කියන්නේ අපේ රට හැමදාමත්. මේක මගේ අලුත්ම YouTube channel එක. පොලිටික්ස් වල නොදන්න පැත්තක් දැනගන්න මගේ channel එකට subscribe කරන්න.